අපේ ඉස්කෝලේ ගියන්නු අහංකාර ගෑණියක් මේ පැත්තේ. මාත් ස්ටාෆ් එකේ තමයි හිටියේ ඒකෙම. මේ ගෑණි හැමදාම කියනවා දුටුගැමුණු රජුරෝ ඒකේ නෑයලු. මාන්නාදිකකම කියන්නේ මේ මෙහෙම කියාගෙන එන්නේ ඇයි දන්නවද? මහින්ද මහත්තයා දවසක් කිව්වා දුටුගැමුණු රජුරෝ නෑයෝ වෙනවා කියලා. මහින්ද මහත්තයා කිව්වා. ඒ ගමන දැන් මෙවුන්දා මේ ඉතිහාසයෙන් එන්නේ මහින්ද මහත්තයා ඒකේ මස් දිනා කියන්නේ. දුටුගැමුණු රජුරන්ගේ නෑයෝ කිව්වා. අපේ ස්ටාෆ් එකේ හිටියා හොඳ කටකාර මහත්තයෙක්. ඒ ගමන දැන් කැන්ටින් එකේ තේ බොන වෙලාවේ ඕක කිව්වා. කියනකොට මහත්තයා ඇහුවා ඇත්තමද නංගි උඹ කියන්නේ කියලා. ඒ ගමන ඔව් අය බොරු නෙමෙයි. අපේ පරම්පරාවේ ඈතට යනකොට දුටුගැමුණු රජුරු නෑයෝ කිව්වා. එහෙනම් තොපි රොඩියෝ කියලා කිව්වා. අරුන්දට කේන්ති. වංශේ ඒ උන්දාගේ මයිල් ගස්වල හිටන් පුතා. උන්දාගේ මයිල් ගස්වල හිටන් වංශේ. ඒ තරම් අහංකාර ගෑයි. අවසානයේ අර මහත්තයා ඔප්පු කරලා පෙන්නුවා රොඩියෝ කියලා. ඇයි දුටුගැමුණු රජුරුවන්ගේ පුතා තමයි සාලිය රාජකුමාරයා. සාලිය රාජකුමාරයා කසාද බැන්දේ කවුද? අශෝකමාලා. අශෝකමාලා කාගේද? අර රන්මසු උයනේ කූඩාරම් ගහගෙන හිටපු ඒ රොඩි රැහේ නායකයාගේ දුව. රොඩි රැහේ නායකයාගේ දුව. එතකොට රොඩි මට කියන්න ඕනේ උනේ උන්දාගේ වංශය ගැන නෙමෙයි. රොඩි රැහේ නායකයාගේ දුව ඉසුරුමුණි විහාරයට මෙහා පැත්තේ තිසාවැව පල්ලෙහා රන්මසු උයන අසල කූඩාරමක් ගහගෙන හිටපු රොඩි රැහේ නායකයාගේ දුව අශෝකමාලාව කසාද බැඳගත්තා දුටුගැමුණු නරේන්ද්‍රයාගේ පුතා. බලන්නකො මේ භවයේ රොඩි කුලේ ඉපදිලා රාජ්‍ය පෙළපතට එක භවයේ මැරිලා ඉපදෙන්නේ නැතුව ආවා. දෙවෙනි උපතවා සංසාර ගමනේදී කරපු පිම්වල බලෙන් ඒ උන්දට දිව්‍යාංගනාවක් වාගේ රූප සම්පත්තියක් තිබ්බලු පුතා. අම්මාට අප උපස්ථාන කරලා අම්මාගේ ලෙඩ දුක් බලලා අම්මාට බුදුන් වඳින්නට මල් ආසනේ හදලා අම්මාට බෝමලුව ඇමදලා පන්සල ඇමදලා පරිසරය හරිගස්සලා දීලා මල් වට්ටිය කඩලා දීලා අම්මාට කරපු උපසත්කාරවල බලයෙන්ම ඇය රූප සෝභාමත් කාන්තාවක් හැටියට ඉපදුණා. දවසක් අම්මට බැනපු එකේ පාපයට රොඩි කුලේ ඉපදුණා. දවසක් අම්මට බැනපු එක. ජීවිත කාලෙම අම්මට උපස්ථාන කෙරුවා. එක දවසක් අම්මට බැන්නා. හිත රිදිච්ච අම්මගේ ඇස් දෙකෙන් කඳුළු ගලාගෙන ආවා. ඒක දැකපු අශෝකමාලාට කම්පනයක් ආවා. මැරෙනකම් පුතා ඒක සිහිපත් වුණා කියන්නකො. මැරෙනකම් ඒක සිහිපත් වෙලා සසර අර පුණ්‍ය බල මහිමේ තිබුණාට රොඩි කුලේ ඉපදුනා. රොඩි කුලේ ඉපදුනාට බලවත් වූ රූපස්ත්‍රිය නිසා උපදි සම්පත්තිය හින්දා රොඩි කුලේ දුක් විඳින්න දුන්නේ විපත්තියක් ලැබෙන්න දුන්නේ විපත්තියෙන් අතමුදවුවා සම්පත්තිය හේතු වෙලා. උපදි සම්පත්තිය හේතු වෙලා විපත්තියෙන් අතමුදවලා සාලිය රාජකුමාරයාට දුන්නා දුටුගැමුණු රජුරුවන්ගේ ලේලි. අවසානයේ ඇගේ තිබ්බ ලස්සන කොච්චරද කියනවා නම් රාජ්‍ය ගබඩාවට ධන ධාන්‍ය අරන් එනවලු මේ ගම්නියම් ගම්වලින්. අරන් එනකොට අරුන්දා ඉන්නවලු මිදුලේ. ඔය රුවන්වැලි සෑයට බටහිර දිශාවෙන් බසවක් කුලම වැවට උඩින් මාලිගාව තිබ්බේ. සාලිය රාජකුමාරයාගේ. ඒ මාලිගාවේ
දොරටුව ළඟ අරුන්දා ඉන්නවා. දැකපු ගමන් කරත්ත ඔක්කොම හරවනවලු පුතා එහාට. දුටුගැමුණු රජුගේ ගබඩාවට එන ඒවා සාලිය රාජකුමාරයා ගෙදරටම දානවා. පුරෝලලු දාන්නේ. ඒ ගමන් රාජපුරුෂෝ පැමිණිල්ලක් කෙරුවා දුටුගැමුණු රජු ගාවට ගිහිල්ලා. රාජ්‍ය ගබඩාවට ධන දහන්නේ එන්නේ නැහැ. ඒවා ඔක්කොම හට යනවා කියලා. ඒ ගමන් කිව්වා තාත්තා ගාව තිබ්බත් කමන්නේ පුතා ගාව තිබ්බත් කමන්නේ රටවැසියන්ටනේ. ඒ හින්දා උඹලා හිත හදාගන්න. මගෙන් පස්සේ රජ වෙන්නේ යානේ කියලා රවට්ටලා තිබ්බා. හැබැයි සාලි රාජකුමාරයා රජකම එපා කිව්වා. රජකම එපා කියලා බාප්පට දෙන්න කිව්වා. තිස්ස රජුරවන්ට ඊට පස්සේ සද්ධාතිස්ස කුමාරයාට රජකම දුන්නා. රජකම ගත්තේ නැහැ. අශෝක කුමාරට තිබ්බ ආදරේට. අද නම් රජකම දෙනවා කිව්වොත් එහෙම ගෑණි අතහැරලා ගෑණිව මරලා ඈ ඇයි බොල රජ වෙච්ච ගමන් ගෑනු ඕන තරම්. ලංකාවේ එහෙම නේද? ලංකාවේ මැතිවරුන්ට ඇමතිවරුන්ට රජවරුන්ට සිටුවරුන්ට ධනපතියන්ට බහුතරයක් පිරිසට ඕන තරම්. ඒ තරම් පෞකාර ගමනක මේ ශ්‍රී ලංකාවේ බෞද්ධ කිව්වාට අපි ගමන් කරනවා. ඒ හින්දා අවබෝධයෙන් යුක්තව පුතා සතර විපාක දෙන අයහපත් දේ ඈත් කරලා යහපත් ජීවිතයක් ගෙවන්නට අවශ්‍ය ආයු වර්ණ සැප බල ප්‍රඥා ලැබෙන මහා කුසල් කරමින් උපදි සම්පත්තිය බෝ කරන්න මහන්සි ගන්න. තුන්වෙනි කාරණාව මම විස්තර කරන්න